Welcome to my YouTube channel. අපි බලමු study table එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. දැනටමත් ඔයාට study table එකක් තියෙනවා නම් ඔයාත් try කරන්න මේ විදිහට ඒ study table එක හදාගන්න. ඔයාගේ study table එක නිවැරදි ස්ථානයක තියෙන්න ඕනි. හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්වභාවික නිහඬ වටපිටාවක් ඔයාගේ study table එකවට තියෙන්න ඕනි. ඒක ඔයාට හොඳින් පාඩම් කරන්න සංසුන් මනසක් ඇති කරගන්න උදව් වෙනවා. ඔයාගේ ස්ටඩි ටේබල් එක හොඳින් ආලෝකය ලැබෙන ස්ථානයක තියාගන්න. අඳුරේ පාඩම් කරන්න යන්න එපා. අඳුරේ පාඩම් කරනකොට ඔයාගේ මනස ඉක්මනින්ම විඩාවටපත් වෙනවා. ඒ වගේම තමයි ඇස්වලටත් ඒක එතරම් හොඳ නැහැ. රාත්‍රියේදී පාඩම් කරනවා නම් මේස ලාම්පුවක් යොදා ගැනීම වඩාත් සුදුසුයි. ස්ටඩි ටේබල් එකට හොඳ සුවපහසු අසුනක් යොදා ගන්න. ඔයාගේ අසුන සුවපහසු නැත්නම් ඔයාගේ ශරීරය ඉක්මනටම වෙහෙසටපත් වෙනවා. ස්ටඩි ටේබල් එකේ පොත්පත්, පෑන්, පැන්සල්, ඕන කරන කොළ වගේ දේවල් විතරක් තියාගන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. නැත්නම් ඔයාට හරියට ફોකස් තියාගෙන පාඩම් කරන්න අමාරු වෙයි. ඔයාගේ ස්ටඩි ටේබල් එකේ ළඟ බිත්තියේ මොටිවේෂන්ස් ලියලා අලවන්න. ඒවා නිතරම දකිනකොට ඔයාට පාඩම් කරන්න ફોකස් හදාගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ස්ටඩි ටේබල් එක හරියට නිවැරදිව සංවිධානය කරගන්න එක. ඇඳ නොපෙනෙන තැනක ඔයාට පාඩම් කරන්න ඕන කරන දේවල් විතරක් තියාගෙන ස්ටඩි ටේබල් එක නිවැරදිව සංවිධානය කරගන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.